පාද දවසට ඕක හදලා දාන්න ඕනේ ගෲප් එකට. So guys කොහමද ඉතින් ඔන්න අද අපේ පළවෙනි vlog එක තමයි මේ අපි යන්න හදන්නේ පානදුර බීච් එකට බලමු අද දවස කොහොම ගත වෙයිද කියලා. බයික් එකේ පොඩක් හුලම් මැදි කේස්සක් තිබුණා ආව පොඩක් මේ හුලම් පොඩක් ගහගන්න. Kami yනවා මේ බයයි කිව්ව මෙතන දාන්න මේ මහදාල් හොරු ඉන්නේ නැහැ අර මිනිහා යනවා මේ පාකින් එකේ දාන්න මෙයා ඉතින් නිකන් තැන් වල දාන්නේ නැහැ මෙයා සල්ලි ගෙවල තමයි දාන්නේ මේ ඉන්නේ ධනපති පන්තියේ සසිදා මොනවද ගන්නෙ guys අපි ගත්තා මේ මොනවද වඩේයි පොඩි වඩේ උළුඳු වඩේයි මේ මෙතේ පොඩි වඩේ ඉතින් දෙමු බසන් ගහ ඇතුළේ නා බෑ මේක ඉවරයි කන්නේ පහන්නේ අලු එක රහයි බා මේ මොකද මොකක් කරලා තියෙන මේ ඉදුත් එක්ක මොකද ඔව් මං ඒක තමන් ඉල්ල ඇස්තුවේ එකයි මේ මොකක් කරගේ සත් දිනෝ කියන දෙන්න දැන් ගහය මං කිය මං ගියා ඌ හරවගත්ත පාර ඌ කෙලින්ම ගියා ඌ ගලු වෙන පිටිපස්ස ඊට ඉස්සරහා ඉන්නෝ කිව්වා ඌයි මයි නේ මේ මං ඉතින් සෙඩ් එකෙන් තෙල් ගහගෙන ආවා තෙල් ගහගෙන පොම්පෙන් ළඟින් මේ බයික් දැන් මූ ආව ළඟට කිව්වා කරයි නැග බං මොම යන්නේ කිය. ඌ නැග්ග හොඳ සෙට් එකකින් බං අර අපි පොම්පෙන් සෙට් එකකින් පාර එළියට දානකොට මිනිස්සු එතන. මේ සෙට් එකයි. මං ඉතින් නැවතුවා. මම මගෙන් බැලලා අරු කියන නැග්ගනේ. උඹේගේ සැප නැහැනේ. නැගපුකේ හැමෝම යන්න බෑ ඉදිකටම. උඹේගේ සැප නැහැනේ. ඔව් වාදන්න ආනු දෙන්නම මේක නම් පට්ටරයි. මේ බා අපි දෙන්න දෙන්නම කාලනේ අපි කාලා නෑ බං කාලෙන්න බේකයි මං කියේ මම එක කියලා තා එක්ක ඕනේ අපි කලින් ආපු සැරේ නම් මේ වගේ ෆ්ලයි කරන්න ඒවා නම් තිබුණ නැහැ කලින්. අරුංගල් තිබුණා. හැබැයි මේ වගේ තිබුණ නැහැ. ගායිස් බට්ට අමාරුයි කියන්නේ මේ ඒ වතුර පාර වදිනකොට නිකන් මේ පොල්ලකින් ගහන්න වගේ වදින්න. මාර අමාරුයි ඒක. ලුණු ගතිය වැඩිද? යමන් කියලා අහන්නේ
හැබැයි ඔය ඔක්කොම ඊයේ වල බ්ලොග් එක හැදුවට ටිකක් මරාගෙන කවු වගේ අපි ඔව් අනේ ඔය කල්ලා බං අපි යනවා. යාළුවනේ අපි දැන් ගෙදර යන්න හදන්නේ මාරම බඩගින්නක් තියෙන. එහෙනම් අපි අද vlog එක ඉවර කරනවා. මේ ආදි දවසක